නම් පිළිහෙන්න තිබුණා අතු අගට ලස්සන නොවේ no budget ආන්ගලියක් කන්නේ මොනියද වාදී කියන්නේ නැහැ. වෙල්කම් බඩිස් channel එකට මේ වීඩියෝ එක පොඩ්ඩක් ග්‍රේනි වගේ වෙලා තියෙනවා රෑ හින්දා. මේව තමයි හොස්ටල් එකට රෑට පේන්නේ. මේ කැමරාවට පේනවට වඩා ලස්සනට පේනවා. වෙසක් නිවාඩුවත් ඉවරයි. ඕගොල්ලන්ට පෙන්වන්නම් අර මේ මෙතන ඔය තියෙන්නේ. මෙන්න මෙතන. ඔය සුදු පාට ඩොට් එකක් වගේ පේනව නේද? එතන තමයි අලුගොල්ල අර කලින් වීඩියෝ එකේ මම මේ වීඩියෝ එක මේ හදලා තියෙන්නේ. ඒක අප්ලෝඩ් කළා තමයි මේක අප්ලෝඩ් කරන්නේ. මේ වෙසක් නිවාඩුව ඉවරයි. වෙසක් නිවාඩුවෙන් පස්සේ ඔන්න ආයෙත් ආව කැම්පස් එකට. ඇවිල්ලා දැන් පොඩ්ඩක් හවස් වෙලා තියෙන්නේ. වල මාව නම් පේන්නද මං පොඩ්ඩක් කැමරා එළියට ගත්තේ පොඩ්ඩක් view එක ලස්සනයි නිකාර. ගේමින් වෝල්පේපර් එකක තියෙන vibe එක තියෙනවා පොඩ්ඩක් නිකාර පැත්ත බලන්න. ඔයාලට පේනවද දන්නේ නැහැ. ගේමින් වෝල්පේපර් එකක තියෙන vibe එක තියෙනවා. so ඕගොල්ලන්ට මොනවද කියන්නේ? මම දැන් දිගටම වීඩියෝස් ටිකක් දාගෙන යන්න ඕනේ. channel එකේ වීඩියෝ මදි අත්තරම. මේ වීඩියෝස් ටිකක් දාන්න ඕනේ. so ඕගොල්ලෝ ගොඩක් අය අහනවා මේ කවද්ද ඕගොල්ලන්ගේ කැම්පස් කියන්නේ මේ පාර එක්සෑම් ලියලා රිසල්ට් ඇවිල්ලා කැම්පස් එන්න බලාගෙන ඉන්න ළමයි අහනවා කවද්ද පටන් ගන්න කියලා. හරිද guys? දැන් මෙහෙමයි ඩේට් එක ඕගොල්ලන්ට මම හරියටම කියන්නම් හරියටම කන්ෆර්ම් කරගෙන. right? මේ ගෙස් එකක් විදියට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් ඔය සීසන් එක. ඔය සීසන් එකේ ඉතින් ගයි. හරිද? ඔය සීසන් එකේ ගයි. ඒක තමයි ගෙස් එක. හරිද? ඒක ගෙස් එකක්. මේ ඒක තමයි සාමාන්‍යයෙන් ෂෙඩියුල් එක වගේ තියෙන්නේ. හරිද? ඒ වගේ කාලේ ගයි ඕගොල්ලන් මේ එතකොට ඊට අමතරව ඕගොල්ලෝ අහන ප්‍රශ්න දැන් ඕගොල්ලන්ට ඔයගොල්ලෝ ඇකඩමික් වල ඒ කියන්නේ ඕගොල්ලන්ගේ කෝසස් වල විස්තර මොනවද අරමයෝ මේ වෙබ්සයිට්ස් තියෙනවා. සමහර අයට වෙබ්සයිට් හොයාගන්න බෑ කියලා කියනවා. මේ Google එකේ සර්ච් කරාට එන්නේ නැල්ලු. ඒ එන්නේ නැහැ නෙමෙයි ළමයි ඕගොල්ලෝ ඒක හරියට සර්ච් කරන්න ඕනේ ඩොමේන් එක. ඩොමේන් එක තමයි uwu.ac.lk අපේ කැම්පස් එකේ වෙබ්සයිට් එක. ඒකේ ගිහිල්ලා ඔයගොල්ලෝ වෙබ් පේජස් තියෙනවා. ඒ වෙබ් පේජ් වලින් මේ ඇත්තට මේක පොඩ්ඩක් හොයාගන්න අමාරුයි තමයි සමහර කෝස් ඩීටේල්. මේක නිසා මම Discord server එකක් හදලා තියෙනවා. මේ WhatsApp channel එකක් හරි Telegram group එකක් හරි වගේ නැතුව මම Discord server එකක් හැදුවේ ළමයි. එතකොට මේ Discord use කරන සාමාන්‍ය technical පැත්තට බර කට්ටිය තමයි Discord. සමහර Discord අහලවත් නැතුව ඇති. මේ Discord කියන්නේ ළමයි මේ අර Telegram වගේ තමයි. හරිද? ඒකේ තියෙනවා server කියලා එකක්. මම server එකේ link එක දාන්නම් වීඩියෝ එකේ description එකට. එතකොට ඕගොල්ලෝ Discord server එකට set වෙන්න. set වෙලා ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න දාන්න group එකට. ඊට පස්සේ මම ඕගොල්ලන්ට මට time තියෙන වෙලාවට මේ මම ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර ඒ ගොඩක් අය course වල විස්තර තමයි අහන්නේ. ඒතර මම මේ course එකේ විස්තර තියෙන website එකේ link එක ඕගොල්ලන්ට දාන්න. ඒකල්ලා ඒක ගිහින් බලා ගන්න. ඊට අමතරව ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න එහෙම තියනවා නම් ඒ Discord server එකේ මේ මගේ යාළුවෝ තව ඇඩ් වෙලා ඉන්නවා. ඒ කියන්නේ කැම්පස් මේ ලයිෆ් එක ගැන ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මේ කෑම ගැන කොහොමද මේ ඒ වගේ ඒවා එන්න කලුවර වෙනවා. ඕගොල්ලන්ට මම පේන්න නැත ඇති. එන්න කලුවර වෙනවා ළමයි. කලුවර වෙනකොට ඕගොල්ලන්ට පේන ආහාර පැත්තක් පොඩ්ඩක් නිකන් තව ලස්සන වැඩි වෙනවා. මේ Discord server එක right Discord server එකක් තියෙනවා Unifreshers Club කියලා. මේ මං Discord server එක හදලා දැන් මාසයක් විතර මේ ගොඩක් ඇඩ් වෙලා නැහැ. මේ මං දන්නවා කොහමද Discord server එකට කට්ටිය ඇඩ් වෙන්නේ නැහැ කියලා. අර Telegram WhatsApp group එකක් වගේ මේ බස කාලා කට්ටිය ඇඩ් වෙන්නේ නැහැ. ටෙක්නිකල් පැත්ත දන්න මේ ටෙක්නිකල් බේස් එකක් තියෙන කට්ටිය තමයි ඒකට ඇඩ් වෙන්නේ. ඉතින් මේ ඕගොල්ලෝ Discord app එක Play Store එකෙන් download කරගෙන ඕගොල්ලන්ට පුළුවන් Discord account එකක් හදාගන්න. ඊට පස්සේ අර link එකට යන්න. ඊට පස්සේ join වෙන්න පුළුවන් මේ Discord server එකට. ඊට පස්සේ ඒකේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න message ඉදිරියට දාන්න.
රයිට් දාලා මේ කළ ඕගලන්ට තියෙන උත්තර මේ සොරි ඕගලන්ට තියෙන ප්‍රශ්නවලට උත්තර මේ මම ඒකට ෂෙයා කරන්න බට් හැම වෙලේම මට රිප්ලයි කරන්න බෑ මම ටයිම් තියෙන වෙලාවට ඕගලන්ට රිප්ලයි කරන්න දැන් නම් පේන්නෙම නැහැ මේ නිකන් සිලහවුට් එකක් වගේ පේනනේ මේ අන්න එහෙම ඔවල් බඩ හරිද එහෙම තමයි ඔයගලන්ට තියෙන ප්‍රශ්නවලට උත්තර මම දෙන්නේ හරිද ඒ නිසා කට්ටිය හැමෝම මේකට ඇඩ් වෙන්න ඒක තමයි අප්ඩේට් එක ඊට අමතරව තව විස්තර තියෙන ඒවා මේ මම පොඩි වැඩ ටිකක් කරගෙන යනවා ඔයගලන්ගේ කෝස් මම දන්නවා මේ කියන්නේ ලංකාවේ යුනිවර්සිටි සිස්ටම් එකේ අවුලක් තියෙනවා මේ කෝස් එක ඇතුලේ මොනවද වෙන්නේ කියලා එළිය කට්ටිය දන්නේ නැහැ හරිද ඒක ඇත්තටම මේ එහෙම වෙලා තියෙන එක මේ ඩිග්‍රීස් වල සමහර ඩිග්‍රීස් වල ක්වොලිටි එක අඩු වෙන්න මේ බලපානවා මේ මොකද ඒක එළියට යන්නේ නැති නිසා මේ ඒකේ ගැටලුවට විසඳුමක් විදියට පොඩි සිස්ටම් එකක් හදාගෙන යනවා මේ දවස්වල මේ කෝසස් වල තියෙන ඩීටේල්ස් පොඩ්ඩක් එළියට දාන්න YouTube channel එකක් වගේ තමයි ඉතින් අපි වීඩියෝස් වලින් අර අපි ඇත්තම මේ අන්ඩර් ග්‍රැජුවේට්ලා එක්ක කතා කරලා මේ අර කැම්පස් පොත ප්‍රොජෙක්ට් එක තමයි ඔය මේ කතා කරන්නේ කරගන්න විදිහක් නැහැ ළමයි වෙලාවට හරිද මේ අපේ යාළුවෝ සෙට් එකේ ඉන්නවා උන්ට කිව්වම උන්ට ටයිම් නැහැ හරිද මේ එනිවේ කොහොම හරි කැම්පස් පොත කොහොම හරි ඉනිෂියේට් කරනවා මේ එහෙම තමයි එහෙනම් channel එක subscribe කරලා තියාගන්න අන්තිමට සිලහවුට් එකක් බලාගන්න පුළුවන් මම එහෙනම් ගිහින් එන්නම් channel එක subscribe කරලා තියාගන්න bye